Hello everyone, welcome back to my YouTube channel. ඔන්න සෑහෙන කාලයකට පස්සේ මම ඔයාලට ස්ටඩි vlog එකක් අරගෙන ආවා. මට අද උදෙන්ම ඕඩර්ස් වගේක් තියෙනවා පැක් කරන්න. එහෙනම් ඒකෙන්ම අපි වැඩ පටන් ගමු. ඉතින් මේ තියෙන්නේ මගේ ස්ටේෂනරි බ්‍රෑන්ඩ් එකේ පළවෙනි ප්‍රොඩක්ට් එක. මෙතන ඩිසයින් 4කින් නෝට් පැඩ්ස් තියෙනවා. මම ඔයාලට එකින් එක පෙන්නන්නම්. මේක තමයි අපේ පළවෙනි ඩිසයින් එක. ඔයාලට පේනවා ඇති මේ නෝට් පැඩ් එකේ ක්වොලිටි එක. හැම නෝට් පැඩ් එකක් පිටිපස්සෙම අපි මේ වගේ බෝඩ් එකක් දාලා තියෙනවා නෝට් පැඩ් එක සිකියර් කරන්න. මේ නෝට් පැඩ් එකේ pages 50ක් තියෙනවා. ඉතින් අපි 80 GSM paper එක තමයි use කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති thickness එක. කීප දෙනෙක් මගේ messages දාලා අහලා තිබ්බා මම මේ products කොහෙන්ද import කරන්නේ කියලා. ඇත්තටම මේවා import කරන ඒවා නෙමෙයි මම මෙහි හදන ඒවා. හැබැයි ඇත්තටම මට ඕනුනෙත් ඒක ඉන්ටර්නැෂනල් ක්වොලිටි එකට ලංකාවේ ස්ටේෂනරිස් වලට ගේන්න තමයි මට ඇත්තටම මේ බ්‍රෑන්ඩ් එකෙන් කරන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ අපේ දෙවෙනි ඩිසයින් එක. මේකත් කලින් අපේ පින්ක් එක වගේම රූල්ඩ් නෝට් පැඩ් එකක්. මේක තමයි අපේ තුන්වෙනි ඩිසයින් එක. මම ඇත්තටම ලංකාවේ මාකට් එකේ දැකලා නැහැ ස්ක්වයර් රූල් නෝට් පැඩ්ස් ගන්න තියෙනවා. ඉතින් මම හිතුවා ඒ වගේ නෝට් පැඩ් එකකුත් ඩිසයින් කරන්න. මෙතන උඩින් තියෙන පින්ක් කලර් ඒරියා එකේ ඔයාලට පුළුවන් ඔයාලගේ ටොපික් එක ලියලා පිළිවෙලට ඔයාගේ නෝට්ස් ෂෝට් නෝට්ස් එහෙම ලියා ගන්න. මේක තමයි අපේ හතරවෙනි ඩිසයින් එක. මේක to do list එකක්. ඔයාලට ඔයාලගේ දවසේ වැඩ ඕගනයිස් කරගන්න to do list එහෙම ලියා ගන්න මේ නෝට් පැඩ් එක යූස් කරන්න පුළුවන්. මේකෙත් pages 50ක්ම තියෙනවා. ලිස්ට් එකට ඔයාලට ටාස්ක් 10ක් ඇඩ් කරගන්න පුළුවන්. මේකේ ඔයාලගේ ලිස්ට් එකේ ටොපික් එක ලියා ගන්න වගේම ඇඩිෂනල් නෝට්ස් ලියන්නත් ඒරියාස් දෙකක් අපි ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ එක නෝට් පැඩ් එකක් වෙන්නේ රුපියල් 400ක් විතරයි. කලින් වීඩියෝ එකේ ගොඩ දෙනෙක් මගෙන් ඉල්ලලා තිබ්බා මගේ බිස්නස් එක ගැන පොඩ්ඩක් කියන්න කියලා. ඒ හින්දා තමයි මම හිතුවේ මේ වීඩියෝ එකෙන් ඔයාලට ඒ ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න. මේ තියෙන්නේ අපෙන් ප්ලේස් කරන හැම ඕඩර් එකකටම ඔයාලට හම්බ වෙන thank you card එක. හරි එහෙනම් ඉක්මනටම අපි අද යවන්න තියෙන ඕඩර්ස් ටික පැක් කරන්න පටන් ගමු. ඉතින් අපේ බ්‍රෑන්ඩ් එකේ නම තමයි කිමාකි. මට මේ නම ඔළුවට ආවේ 2024 දී ඇත්තටම. මම කිමාකි සෝෂල් මීඩියා ලින්ක්ස් ඔක්කොම පින් කමෙන්ට් එකෙන් දාලා තියන්නම්. අපිව ෆලෝ කරලා මේ ජර්නි එකට සපෝට් එකක් දෙන්න කියලා මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. මේ පැකේජිං එක කියුට්ද ළමයි ඔයාලා මොකද හිතන්නේ? මගෙන් දැනට ඕඩර්ස් ගත්ත අයගෙන් සෑහෙන ලස්සන ෆීඩ්බැක්ස් හම්බුණා. ඉතින් ඔයාලා මොකද හිතන්නේ කියලාත් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම දැන් ඔක්කොම පැකේජස් බබල් මේලර්ස් වලටයි එන්විලොප් වලටයි දාගන්නවා. මෙන්න අපේ වත්තට අලුත් සමාජිකයෙක් ඇවිල්ලා. මම දැන් ඉක්මනට පෝස්ට් ඔෆිස් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ මේ පැක් කරපු ඔක්කොම පාර්සල්ස් ටික බාර දෙන්න. මේ වෙලාවට අපේ ගෙවල් හරියම වගේ බස් එකක් යනවා. ඉතින් ඒක අල්ල ගන්න පුළුවන් වුණොත් හොඳයි. එහෙනම් අපි යමු.
මම පෝස්ට් ඔෆිස් එකට ආවා. මමගේ ඔක්කොම පාර්සල්ස් යවන්නේ පෝස්ට් ඔෆිස් එකෙන්. එතකොට සාමාන්‍යයෙන් ඩිලිවරි ෆී එක රුපියල් 200ක් 300ක් අතර ගාණක් තමයි වෙන්නේ. දවස් 2-3ක් ඇතුළත ඩිලිවර් කරන නිසා මම හිතුවා මගේ පැකේජස් ඔක්කොම පෝස්ට් ඔෆිස් එක හරහාම යවන්න. මං හිතුවා වැඩ පටන් ගන්න කලින් මගේ iPad එක ටිකක් ඩෙකරේට් කරන්න. මම දවස් ගාණක් තිස්සේ මේක කරන්න හිටියට මට වෙලාවක් හම්බුනේ නැහැ. ඒ නිසා දැන් අපි ඒක කරමු. මෙන්න මේ ස්ටිකර් ෂීට් එක තමයි මම යූස් කරන්නේ වැඩේට. මේක ඇත්තටම nail sticker sheet එකක්. මම තෙමු එකෙන් ගත්තේ මං හිතන්නේ රුපියල් 400 ගණන්ක්ද කොහෙද තමයි උනේ. අපි එහෙනම් දැන් ස්ටිකර් අලවන්න පටන් ගමු. ස්ටිකර්ස් ටික නම් ඇලෙව්වා. මේක තමයි ෆයිනල් අවුට්පුට් එක. හැබැයි මම ඔක්කොම ස්ටිකර්ස් ටික ගත්තේ නැහැ. මොකද වැඩි වුණාමත් කැත වෙන හින්දා මෙන්න මේ ඔක්කොම ටික ඉතුරු වුණා. හරි දැන් එහෙනම් අපි අපේ වැඩ ටික පටන් ගමු. මම ඉස්සෙල්ලාම to do list එකේ මට කරන්න ඕන දේවල් ටික ලියා ගන්නවා. මට අද mind maps දෙකක් හදන්න තියෙනවා. ඊට පස්සේ recording එකක් බලන්න තියෙනවා. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. ඉතින් ඔයාලටත් මොනවා හරි වැඩ තියෙනවා නම් පොට්ටි කරගෙන ලෑස්ති වෙන්න. අපි දැන් වැඩ පටන් ගමු. ඉතින් මේ පාර A levels කරන නංගිලා මාලිලාට පාඩම් කරන්න තියෙන තව ටික කාලයයි. ඒ නිසා මම හිතුවා මම A levels වලට වැඩ කරපු විදිහ ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඊට කලින් මම ඔයාලට කියන්න ඕනේ මම straight A student කෙනෙක් නෙවෙයි. මම average student කෙනෙක්. මම A levels කරේ කොමර්ස් ස්ට්‍රීම් එකෙන්. ඉකෝන් accounts IT කියන සබ්ජෙක්ට්ස් තුන තමයි මම කරේ. ගොඩක් වෙලාවට මට ටර්ම්ස් ටෙස්ට් වලට පවා ලකුණු තිබ්බේ 50 ගණන් 60 ගණන් වගේ තමයි හැම පාරෙම වගේ. ඉංග්‍රීසි වලට විතරයි ඇත්තටම කිව්වොත් 75ට වැඩියෙන් තියෙන්නේ. හැබැයි මට A levels වලට A2 C1 අරගෙන වයඹ මැනේජ්මන්ට් වලට සිලෙක්ට් වෙන්න පුළුවන් වුණා. ඉතින් මම හිතන්නේ මම මේ කියන්න යන විදිහ ගොඩක්ම යූස්ෆුල් වෙන්නේ තාමත් හරියට වැඩ පටන් අරගෙන නැති අයට. මොකද ඔයා රෑන්ක් එකක් දාන්න ඉන්නවා නම් නැත්නම් 3S ගන්න ඉන්නවා නම් මේ වෙද්දි ඔයා සිලබස් එකේ ගොඩක් දුරට කවර් කරලා තමයි ඉන්නේ. ඒ හින්දා ඔයා තාමත් වැඩ පටන් අරගෙන නැති කෙනෙක් නම් අද ඉඳන් මේ වීඩියෝ එක ඉවරුණ ගමන් මේ විදිහට වැඩ කරන්න පටන් ගන්න. ඔයාට දැන් තියෙන ලකුණු ගානට තව සෑහෙන ලකුණු ගානක් එකතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් අපිට A levels වලට main subjects 3ක් තියෙනවා. ඒ වගේම අවුරුදු 2ක් තිස්සේ අපි ඉගෙන ගත්ත දේවල් මේ මාස 3 අපිට cover කරන්න වෙනවා. ඉස්සෙල්ලාම ඔයා කරන්න ඕනේ ඒ subjects වල syllabus එක ගැන හොඳ idea එකක් ගන්න එක. මේකට ඔයා ගන්න ඕනේ කොළ 6ක්. ඔන්න අද දවසේ ඔයා මේ වැඩේ කරන්න ඕනේ. හරිද? ඒක තමයි කොළ 6 උඩින් සබ්ජෙක්ට්ස් 3 ලියා ගන්න ඕනේ 12 වසර 13 වසර විදිහට. ඒ කියන්නේ IT 12 වසර එක කොළයක IT 13 වසර එක කොළයක වගේ. ඊට පස්සේ ඔයාට තියෙන පාඩම් වල නම් ටික ඒ වසරට අදාළව පිළිවෙලට 1 2 3 විදිහට පහළට ලියා ගන්න ඕනේ. සමහර පාඩම් ඔයා දකින්නෙත් අද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට කලින් අහලත් නැති වෙන්න පුළුවන්. ඒකට කමක් නැහැ. දැන් ඔයා දන්නවා ඔයාට කොච්චර ප්‍රමාණයක් වැඩ කරන්න තියනවද කියලා. ඔයාලා මේක තීරු 6ක් තියෙන වගුවක් විදියට තමයි ගහගන්න ඕනේ. පළවෙනි තීරුවට ගොඩක් ඉඩ තියන්න ඔයාට පාඩමේ නම ලියන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ තීරු වලට චූටි තීරු ගන්න notes, read 1, read 2, read 3 and අන්තිමට pass papers විදිහට. අපේ පළවෙනි ස්ටෙප් එක තමයි notes. දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ ඒ subjects වලට අදාළ notes ටික
ඔයාලඟට ගන්න එක. මේක ඉස්කෝලේ නෝට්ස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ක්ලාස් වලින් ඔයාලට දුන්න ටියුට්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒ ඔක්කොම කම්ප්ලීට්ද කියලා බලලා ඔයාගේ නෝට්ස් ටික ඉස්සලාම හදාගන්න එක තමයි ඔයා ඉස්සලාම කරන්න ඕනේ. මෙතනදී ඔක්කොම සබ්ජෙක්ට්ස් එකට කරගෙන යන්න පටන් ගන්න එපා. ඉස්සල්ලාම එක සබ්ජෙක්ට් එකක් ගන්න. දැන් අර කොලේ තිබ්බ විදිහට පිළිවෙලට 12 13 කියලා නෝට්ස් ටික ගොඩවල් දෙකකට වෙන් කරන්න. ඒ කියන්නේ පාඩම් පිළිවෙලට. දැන් ඔයාගේ නෝට්ස් ටික පෙරලගෙන යන්න. ඒ ගමන් ඔයා පළවෙනි පාඩමේ නෝට්ස් ටික කම්ප්ලීට් නම් එතන ටික එකක් දාන්න නෝට්ස් තීරුව යටින්. ඒ වගේම දෙවෙනි පාඩම කම්ප්ලීට් නම් ඒකටත් ටික එකක් දාන්න. කම්ප්ලීට් නැති පාඩම් මොනවා හරි තියෙනවා නම් ඒක හිස්ව තියන්න. මේ විදිහට ඔයා ඔයාගේ සබ්ජෙක්ට් 3ටම කරන්න ඕනේ. අඩුම පැය 3-4ක්වත් අරගෙන මේක කරන්න. දැන් ඔයා දන්නවා ඔයා ළඟ ස්ටඩි මැටීරියල්ස් ඔක්කොම තියනවද නැද්ද කියලා. ඔයා ළඟ නැති මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් ඒ ටික ඉක්මනටම කම්ප්ලීට් කරගන්න. එහෙම නැත්නම් යාළුවෙක්ගෙන් ඉල්ලගෙන හරි ෆොටෝකොපි ගහලා හරි මොකක් හරි විදිහකින් ඔයාගේ නෝට්ස් ටික හදාගන්න. ඊළඟට අපි යන්නේ ස්ටෙප් 2 එකට. ඒක තමයි read 1. මේකටත් ඔයා ඒ පාඩමට වෙන වෙනම කොලේ ගානේ ගන්න. අරගෙන ඉස්සෙල්ලාම පාඩමේ නම ඒ කොලේ උඩින්ම ලියා ගන්න. ඊට පස්සේ ඔයා පාඩම සම්පූර්ණයෙන්ම නිකන් බලාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ පාඩම් කරන්න නෙවෙයි කියන්නේ නිකන් කියවගෙන යන්න කියලා. එතකොට ඔයාට හම්බෙනවා ඒ පාඩමේ ප්‍රධාන මාතෘකා, ඊට පස්සේ ඒ මාතෘකා යටතේ තියෙන අනු මාතෘකා, ඒ වගේම ඒ වාත් යටතේ තියෙන එක එක චූටි පාඩමේ අනු කොටස්. ඔයා ඒවා පිළිවෙලට පාඩමේ නම ලිව්ව කොලේ ලියා ගන්න ඕනේ. දැන් අපේ read 1 එක ඉවරයි. ඔයා ඊළඟට කරන්න ඕනේ අපි අර කලින් හදාගත්ත සබ්ජෙක්ට්ස් 3ට අදාළ කොලේ තියෙන්නේ. ඒකේ read 1 කියන තීරුවේ ටික් එක දාගන්න ඕනේ. ඒ පාඩමට කෙලින්. දැන් තියෙන අපේ third step එක. ඒක තමයි read 2. read 2 එකේ ඔයාලට කරන්න තියෙන්නේ කලින් පාර වගේම පාඩමාය කියවගෙන යන එක. ඒ අතරතුර ඔයාලට හම්බෙන මාතෘකා, අනු මාතෘකා වගේ දේවල් ඔයා අර කොලේ ලියලා තියනවාද කියලාත් බලන්න ඕනේ. ඔයාලට මිස් වුණ මොනවා හරි තියෙනවා නම් ඒවත් ඔයා ඒ කොලේ ආපහු ලියා ගන්න ඕනේ. ඊළඟට තියෙන්නේ read 3 එක. මේකෙදි ඔයා කරන්න ඕනේ ඔයා දැන් අර ඒ පාඩම අරගෙන ඒවල මාතෘකා අනු මාතෘකා ලියුව කොලේ තියනවානේ. ඒ කොලෙත් අරගෙන ඔයා පාඩමත් කියවෙන ගමන් මයින්ඩ් මැප් එකක් ගහ ගන්න ඕනේ. ඒ වගේම ඒ මයින්ඩ් මැප් එකේ තියෙන දේවල් ටික ටික පොඩ්ඩක් ඔලුවට දාගන්න ඕනේ. ඊට පස්සේ පාඩම එක පාරක් කියවගෙන යන්න. මේකෙදි ඔහේ කියවගෙන යන්න බෑ අපිට දැන්. පාඩම හරියට කියවගෙන යන්න ඕනේ. ඔයා සද්දෙන් පාඩම් කරන කෙනෙක් නම් සද්දෙන් කියවගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් හිතින් පාඩම් කරගෙන යන කෙනෙක් නම් ඒ විදිහට කියවන්න පුළුවන්. මේ ස්ටෙප්ස් ටික ඉවරුනාම ඔයා දන්නවා මේ පාඩමේ මොනවද තියෙන්නේ, මේ පාඩමේ මොනවද තියෙන්නේ වගේ දේවල්. දැන් අපි යන්නේ අන්තිම ස්ටෙප් එකට. ඔයා දැන් ගන්න ඕනේ ඔයාගේ පාස් පේපර්ස් පොත් ටික. අපිට ලොකු කාලයක් නැති නිසා අපි පොත විතරක් පාඩම් නොකර පාස් පේපර්ස් එක්ක තමයි මේ වැඩේ කරගෙන යන්න ඕනේ. ඉස්සල්ලාම රතු පෑනක් අරගෙන පරණ අවුරුදු වල MCQ ටික බලාගෙන යන්න. ඔයා දැන් මේ පාඩම් කරපු පාඩමෙන් මොන වගේ ප්‍රශ්නද ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. බලලා ඒ ප්‍රශ්නය ළඟින් පාඩමේ නම්බර එක චූටියට ලියලා රවුන්ඩ් කරගන්න. ඒ විදිහට අවුරුදු 10ම MCQ ටික බලාගෙන යන්න. මේ අවුරුද්ද මේ පාඩමෙන් කොච්චරක් ඇවිල්ලා තියෙනවද, මේ අවුරුද්ද කොච්චරක් ඇවිල්ලා තියෙනවද වගේ. ඊට පස්සේ බලන ගමන් ඔයාට ඒකේ උත්තරේ දන්නවා නම් උත්තරේ හිතාගෙන ආන්සර් ෂීට් එකේ බලන්න ඒ උත්තරේ හරිද කියලා. නිකන් හරි ඒ උත්තරේ වැරදි නම් මොකද්ද හරි උත්තරේ කියලා බලලා ඇයි ඒ උත්තරේ ආවේ කියලාත් ඔයා පොඩ්ඩක් හිතන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ නෝට්ස් ටික අරගෙන බලන්න ඕනේ ඇයි මේ උත්තරේ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඊළඟට ඒ පාඩමෙන්ම ස්ට්‍රක්චර්ඩ් එහෙම නැත්නම් එසේ ප්‍රශ්න ටික ගන්නවා. ඒ වලටත් මේ වැඩේම ඔයා කරගෙන යන්න ඕනේ. ප්‍රශ්න බලන්න ඕනේ. ඔයා දැන් පාඩම් කරපු පාඩමට අදාළයිද කියලා. අදාළයි නම් ඉක්මනට ඔයා ඒ ප්‍රශ්නට අදාළ උත්තරේ හිතන්න ඕනේ. හිතලා ඔයා බලන්න ඕනේ ආන්සර් ෂීට් එකේ මොකද්ද තියෙන උත්තරේ. ඔයා හිතපු උත්තරේම ආන්සර් ෂීට් එකේ තියෙනවද නැත්නම් වෙනස් එකක් තියෙනවද? ඇයි ඒ උත්තරේ එහෙම වෙන්නේ කියලා. මේ විදිහට පළවෙනි පාර ඔයාට පුළුවන් නිකන් උත්තරේ හිතලා ආන්සර් ෂීට් එකත් එක්ක කම්පෙයාර් කරලා දන්නේ නැති දේවල් ඉගෙන ගන්න. ඊළඟට දෙවෙනි පාර
ඔයා පොතකුයි පෑනකුයි අරගෙන උත්තර ටික ලියන්න ඕනේ. ලියලා ආන්සර් ෂීට් එකත් එක්ක කම්පෙයාර් කරලා බලන්න ඕනේ. ඔයා දැන් ලියලා තියෙන උත්තරේ හරිද? එහෙම නැත්නම් වැරදි නම් ඔයාගේ උත්තරේ මොනවාද තියෙන අඩුපාඩු? තව මොනවාද මේකට එකතු වෙන්න ඕනේ? කොහොමද වැරදුනේ? අන්න ඒ වගේ දේවල් ඔයා එකෙන් බලන්න ඕනේ. මේ විදිහට සබ්ජෙක්ට්ස් තුනටම පාස් පේපර්ස් එක්කම වැඩ කරගෙන යන්න නෝට්බුක් එක මත පමණක් රඳා පවතින්න එපා. ඔයාලට ඔයාලගේ ටියුෂන් ක්ලාස් වලින් මොඩල් පේපර් ක්වෙස්චන්ස් මොනවා හරි දීලා තියෙනවා නම් ඒවත් ටික ටික කරගෙන යන්න. හැබැයි අනිවාර්යයෙන්ම දවසට එක පාස් පේපර්ස් ප්‍රශ්නයක්වත් කරන්න ඕනේ. ඒ වගේම එක දවසකට එක සබ්ජෙක්ට් එකක් විතරක් තෝරගන්න එපා. එතකොට ඔයාට සබ්ජෙක්ට්ස් මිස් වෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත් මට ඒක තමයි උනේ. මම IT වලට වැඩිය තැනක් දුන්නේ නැහැ. ඒකින්ද මට IT වලට ආවේ C එකක්. ඒ හින්දා ඔයාලා මේ දවස් ටිකේ සබ්ජෙක්ට්ස් තුන බැලන්ස් කරගෙන පාඩම් කරගෙන යන්න අමතක කරන්න එපා. ඔයා නෝට්බුක් එකේ තියෙන නෝට්ස් ටික පාඩම් කරගෙන යන ගමන් අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් උත් කරන්න ඕනේ. ඔයා පාඩම් කරද්දී පාස් පේපර්ස් පොතත් ඔයාගේ ළඟම තියෙන්න ඕනේ. ඒ පාඩමට අදාළව ප්‍රශ්න ටික කරගෙන යන්න. ඉතින් ඔයා තාමත් කිසිම වැඩක් පටන් අරගෙන නැති කෙනෙක් නම් මේ විදිහට ටික ටික කරගෙන යන්න බලන්න. ඔයාට හොඳ ප්‍රෝග්‍රස් එකක් දැක ගන්න පුළුවන් වෙයි. මට පොඩ්ඩක් මේ පාර A-level කරන නංගිලා මල්ලිලාට සපෝට් එකක් දෙන්නත් එක්ක ස්ටඩි චැලෙන්ජ් එකක් කරන්න පොඩි අයිඩියා එකක් තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකට ලයික්ස් 1000ක් ආවොත් මම අනිවාර්යයෙන්ම ස්ටඩි චැලෙන්ජ් එකක් කරනවා. ඉතින් ඒක 12 hours ස්ටඩි චැලෙන්ජ් එකක්ද එහෙම නැත්නම් 7 days ස්ටඩි චැලෙන්ජ් එකක්ද ඔයාලට ඕනේ කියලා පල්ලෙහායින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයා තාම වැඩ කරන්න පටන් අරගෙන නැති කෙනෙක් නම් ඔයා මම වැඩ කරන්න පටන් අරගෙන නැහැ මම දැන් පරක්කුයි කියලා පසුතැවෙනවට වඩා ඔයා අද වැඩ පටන් ගන්න. ඔයා මේ වෙනකම් වීඩියෝ එක බැලුවා නම් දැන් වීඩියෝස් බලුවා ඇති YouTube එකේ app එක close කරලා ඔයාගේ පොත් ටික ළඟට අරගෙන වැඩ ටික පටන් ගන්න. මං හිතනවා ඔයාලට පොඩි හරි දෙයක් මේ වීඩියෝ එකෙන් ගන්න ලැබෙන්න ඇති කියලා. එහෙනම් අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි.